හයි ළමයි ඔන්න ගෑනු ළමයි ආදරේ කරන හෝ නොකරන හැම ගෑනු ළමයෙක්ම බලන්න පුළුවන් බලන්න ඕනෙම ෆිල්ම් එකක් තමයි නීරා. ඒකට හේතුව මටත් මේක බලන්න ඇත්තටම ඕනි උනේ මේක වගේ පිරිමි නිසා ප්‍රනීති වගේ ගෑනු ළමයින්ගේ අවස්ථානේ මොන විදිහට ඉවර වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන්. හැබැයි ඉවර වුණාට පස්සේ තමයි මටත් තේරුනේ සම්පූර්ණ කතාවම චරිතයම අපි රඟපෑවේ නැති වුණාට ප්‍රනීතිගේ චරිතය ඇතුලේ පොඩි හරි කොටසක් අපේ ජීවිතේ අපි විඳලා තියෙනවා අත්දකලා තියෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ මුලින්ම හැම ගෑනු ළමයෙක්ම බලන්න ඕනේ ෆිල්ම් එකක් තමයි නීරා. දේවල් කියනවට වඩා ෆිල්ම් එකේ තියෙන ගොඩක් දැනෙන දේවල්. ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නේ ජීවිතේ අත් නොහරින්න පොරොන්දු දීලා. හැබැයි එක පාරින් අතහැරලා යන මේක වගේ පිරිමි අවසානයේදී වැළපෙන්න ඕනේ, රිදෙන්න ඕනේ, විඳවන්න ඕනේ. තනි වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි ප්‍රනීති වගේ ගෑනුන්ට සාධාරණයක් වෙන්නේ.